යුක්‍රේනයේ ඉල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් මොස්කව් කලාපයේ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආණ්ඩුකාර ඇන්ඩ්‍රේ වොරොබෝව් පවසනවා. ටෙලිග්‍රාම් පණිවිඩයක් තබමින් ඔහු පැවසුවේ යුක්‍රේනය යොමු කර තිබූ ඩ්‍රෝන යාන 9ක් රුසියානු හමුදාව වෙඩි තබා බිමෙහිලා ඇති බවයි. යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර අවදානම හමුවේ මොස්කව් කලාපයේ ඩොමොඩෙඩෝවෝ, ෂෙරමෙටෝවෝ සහ ෂොකොවිස්කි ගුවන් තොටුපළවල පියාසර ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙහෙයුම් తాවකාලිකව අත්හිටුවා තිබූ බවද සඳහන්. අනතුරුව ඊයේ එම ගුවන් තොටුපළවල ගුවන් ගමන් නැවත ආරම්භ කළ බව බලධාරීන් පසුව නිවේදනය කළා. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මොස්කව් කලාපයේ ඇතුළු රුසියානු භූමියට ඉහළින් යුක්‍රේන ඩ්‍රෝන 36ක් ගුවන් ආරක්ෂක ඒකක මගින් විනාශ කළ බවයි.